ඔයා ඉතින් ලක්කාරයනේ. මොනවාද යාට මේ සැරේ වාරම් දෙන්නේ ආ? ඔයා දන්නවනේ හැම අවුරුද්දෙම වෙන දේ. ඔව් විමල වාට ටයිපටියක් දෙනවනේ. හරි මට දවස් අමතක වෙනවා. හරිනේ. හරි. මම කඩේට දුවලා මල් ටිකක් අරගෙන එනවා. හරි. සති දෙකක් යනකම් විමල මාත් එක්ක කතා කරන්නේ නැහැ. හරි. හැම අවුරුද්දෙම ඉතින් ඔහොමනේ. ඒත් මේ සැරේ එයා අවුරුදු 10ක් බලාපොරොත්තු වුණු දෙයක් මං එයාට දෙනවා. ඔව්. මං යාව පුදුම කරවනවා. මොකද්ද කියන බොරු? මට ඉවසිල්ලක් නැහැ. තව පොඩ්ඩක් වෙලා ඉවසනවාකෝ. අපි ඒ තැනටම ආවා. ආයුබෝවන්. අදත් අපි සූදානම් වෙනම පොතක මාම්පෙත වැඩසටහන ආරම්භ කරන්නට. පරිවර්තකයෙකුට පුළුවන්ද කතුවරෙක් වන්න? පරිවර්තකයෙකු හෝ කතුවරයෙකුට තිබෙනවා තමන්ටම ආවේනික වූ ශෛලියක්. තමන්ටම ආවේනික වූ භාවයන් ස්වරූපයක්. තමන්ටම ආවේනික වූ සංඥාපනයක්. මේ සියල්ල එක්ක පරිවර්තකයෙකුට හැකියාවක් තිබෙනවා කතුවරයෙකු වන්නට. එවන් වූ පරිවර්තකයෙකුගේ අපූර්ව ග්‍රන්ථයක් ගැන කතා කරන්නටයි අප සූදානම් වන්නේ. ඉතින් අද කතා කරන්නේ හෙන්රි කිබ්සන් අතින් ලියවුණු ඩෝල්ස් හවුස් නාට්‍ය කෘතිය විජිත ගුණරත්න අතින් සිංහලයට පරිවර්තනය කළ රූකඩ ගෙදර නාට්‍ය නැමැති කෘතිය පිළිබඳවයි. ඒ පිළිබඳව කතා බහ කිරීමට අපගේ ගුවන් විදුලි මැදිරියට අපත් එක්ක සම්බන්ධ වෙනවා විජිත ගුණරත්න මහතා. ආයුබෝවන් ඔබතුමාට. මම හිතන විදිහට මේ කෘතිය රචනා කරලා තියෙන්නේ 1987. මෙහි මුලින්ම රංගනයට දායක වෙලා තියෙනවා සුනෙත්‍රා සරච්චන්ද්‍ර, හේමසිරි ලියනගේ, එතකොට දීපානි සිල්වා වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන්. මේ නාට්‍යයේ මුල් කෘතිය ඉට් දුක් හේජම් වෙනවා. මා දැනගන්න කැමති ඔබතුමාගෙන් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත හෙන්රි කිබ්සන් නාට්‍ය අවසානයේ නූරා නිවසින් පිටවී යාම ලෙස වෙනස් කර තිබෙනවා. නමුත් ඔබත් ඒ එලෙසම නිර්මාණය කරලා තියෙනවා. ඇයි ඔබ ඒ වෙනස් නොකළේ? නෑ මං අහන්නේ ඔබතුමාගෙන් කාන්තාව දරුවන් සමග එකතු ඉතාම අපේ මේ සමාජයේ හැටියට නූරට තිබුණා ඔවුන්ගේ දරුවන් සමග නිවසින් පිටවී යන්නට. නමුත් ඒක එහෙම නෙවෙයි උනේ. දැන් බලන්න කුවේණිය Tamanගේ දරුවන් සමග රජවාසලෙන් පිටවී යනවා. නමුත් නූර කියන්නේ ස්වාධීන ගැහණියක් තමයි. නෑ මං අහන්නේ නූර නිවසින් පිටවී ගියයින් පස්සේ ගෙදරින් සමාජයේ ඇයට ජීවත් විය හැකිද? අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක ස්ත්‍රීන්ට විමුක්තියක් ඕන. ඔබ කියන එක හරි තමයි. ඒත් ඔබට ඒක වෙනස් කරන්න තිබ්බා. මං අහන්නේ දරුවන්ගේ පැත්තෙන් හිතන්න තිබ්බා. දරුවන් සමග නූරට යන්න තිබ්බා. ඇයි ඔබ එසේ නොකළේ? කමක් නැහැ. මං හිතන්නේ අපට හොඳ පිළිතුරක් ලැබුණා ඔබගෙන්. මං හිතන්නේ අපට වැඩසටහන අවසන් කිරීමට කාලයත් හරි. අද ඔබ වඩාත් කාර්යබහුල මොහොතක අපගේ මේ ගුවන් විදුලි මැදිරියට පැමිණීම ගැන අපි බෙහෙවින් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබට සුබ පතනවා තවත් විශිෂ්ට නිර්මාණ රටට දායාද කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා. මෙවන් වූ තවත් වැඩසටහනකින් ලබන සතියේත් හමු වීමට බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.